නාගදීපයට. ඔන්න දැන් අපි නාගදීප යන ගමන පටන් ගත්තා. ඉතින් අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසේ හින්දා අපි හිතුවා උදෙන්ම නාගදීපයට යන්න. මොකද උදෙන් ගිහිල්ලා එන තරමට ලේසි. එතකොට හවස එනගාම යාපනයේ තියෙන අනිත්‍යයන් ටිකක් බලාගෙන හැකියි. එතකොට කාලෙත් ඉතුරු කරගත්ත හැකි. නාගදීපයට යන පාර අනි කෙලින් තියෙන්නේ. දෙපැත්ත මුහුද තියෙන්නේ. කිලෝමීටර් ගාණක් කෙලින් තියෙන පාරක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ නාගදීපයට යන පාර යාපනයේ ඉඳන් කිලෝමීටර් 32ක් තියෙනවා. මේ කිලෝමීටර් 32ම දෙපැත්ත ඉතින් කලපු මුහුද එහෙම තමයි තියෙන්නේ යන්න. සාමාන්‍යයෙන් මේ කිලෝමීටර් 32 යන්න අපි එන වාහනයක යනවා නම් පැය භාගයක් විතර කාලයක් යනවා. පාරේ යන බස් එක යනවා නම් පැයක විතර කාලයක් යනවා මේ කිලෝමීටර් 32 යන්න. මේ කිලෝමීටර් 32ට කියන්නේ යාපනයේ ඉඳලා බස් තියෙනවා කුරිකට්ටුවන් යාපනයේ කියලා. ඉතින් අපි මේ යන හරිය නම් පාර හොඳටම කාපට් කරලා තියෙන්නේ. අවුලක් නැතුව ඕන වාහනයක හොඳට යන්න පුළුවන්. මේ පාරේ ලොකුවට රස්නයක් නම් දැනුන්නේ නැහැ. හැබැයි දවල් වෙනකොට නම් මේ පාරේ රස්නේ වැඩි වෙයි. ගස් එහෙම ගොඩක් අඩුයිනේ. අර මොහොත වලක හින්දා ලොකුවට රස්නයකුත් දැනෙන එකක් නැති වෙයි. පාර දෙපැත්තම කළු තියෙන්නේ. කිලෝමීටර් ගාණක් යනකම් පාර කෙලින්.
වටේටම තියෙන කලපුව මේ. කියලා තියෙන්නේ මේ ටික විතරයි. මේ අපි යන ටික විතරයි මේ පාරකට කියලා තියෙන කොටම. සාමාන්‍යයෙන් අපි යන අපේ පාරවල බස් එක යනකොට යන විදිහ තමයි මෙතන ඉහාට නාගදීපේට යන තියෙන්නේ. කියන්නේ රෝඩ් පාර්කින් එකක් ඉවරම මේ ටික රෝඩ් පාර්කින් තමයි මෙතන හරිය යන්නේ. හරියට අපි බස් එකේ ඉඳලා බස් එක රෝඩ් මාර්ග බස් යනවා වගේ තමයි. 776 කුරිකට්ටුවන් යාපනය කියලා තමයි මෙතෙන්ට එන බස් එකේ තියෙන්නේ. මෙතෙන්ට CDP ප්‍රයිවටුයි දෙකම එනවා. ගමනක් තියෙන්නේ. අපි නාගදීප ගියපු දවසේ වැස්ස නැති මුහුදු හුලං අඩු දවසක් තමයි ගියේ. ඒ හින්දා අපිට මහා මුහුදේ සුන්දරත්වය හොඳට විඳින්න පුළුවන් වුණා. ඔයාලත් නාගදීප යනවා නම් වැස්ස අඩු මුහුද රළු නැති දවසක වගේ යන්න පුළුවන් නම් මේ මහා මුහුදේ සුන්දරත්වය හොඳට විඳින්න පුළුවන්. වැස්ස දවසක යනවට වඩා. ඉතින් නාගදීපේ පිහිටලා තියෙන්නේ නයිනතිව් කියන දූපතේ. ඉතින් මේක දූපතක් වුණාට මේකේ හැම ආගමකටම අයත් සිද්ධාස්ථාන මෙහි තියෙනවා. ප්‍රදේශවල එච්චර අත්දැකීම් නැති කන්ද උඩරට ජීවත් වෙන මට මේ නාගදීප ගමන වෙනස්ම අත්දැකීමක් වුණා. කුරිකට්ටුවන් ජැටි ඉඳලා නාගදීපයට යන්නේ විනාඩි 10ක් විතර වගේ කාලයක් වුණාට ඒ විනාඩි 10ක් විතර කාලය තුළ මහා මුහුදේ සුන්දරත්වය අපි උපරිමයෙන්ම වින්දා. ඉතින් ඒ විනාඩි 10ක කාලය ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැති මතක සටහන් වලින් පිරුණු විනාඩි 10ක් වුණා අපිට. ඔන්න අපි දැන් ගොඩබිමට ගිට් වෙන්න ළඟයි. වටේටම බෝට් තියෙන්නේ. අපි නාගදීපෙට ආවා. අපි ආ බෝට්ටුව
මේ තියෙන්නේ නාගදීප විහාරස්ථානයටම අනන්‍ය වූ සුදු බෝධිය. ඉතින් මේ නාගදීප රජමහා විහාරයේ කෞතුකාගාරයකුත් තියෙනවා. ආයේ ඒකත් බලන්න. ඉතින් මේ නාගදීපයේ සෙනඟ වැඩිපුරම ඉන්නේ පොය දවසටයි සිකුරාදටයි සතියාන්තයටයි. ඉතින් අපි මේ ගියපු දවස පොය දවසක් නිසා සෙනඟ සෑහෙන ගොඩක් හිටියා. නාගදීපේ BOC බැංකුව. ඉතින් මේ නාගදීපය කියන්නේ පොඩි දූපතක් වුණාට මේ දූපතේ හැම පහසුකම්ම වගේ තියෙනවා. විදුලිය, බැංකුව, ඉස්කෝල මේ හැමදේම වගේ මෙහි තියෙනවා. ඉතින් නාගදීප විහාරය වැඳ පුදාගෙන ටික දුරක් යද්දී හම්බෙනවා නාග පෝෂණී අම්මාන් කෝවිල. එහෙමත් ගෙනල්ලා තියෙනවා. මොකද මේ පාරේ CTV බස් එකක් දුවනවා. ත්‍රිවිල් නම් තියෙනවා. අපිට ආපහු යන්න තියෙන්නේ නාග විහාරය ළඟ තියෙන ජැටියෙන් නෙවෙයි. කෝවිල් ළඟ තියෙන ජැටියෙන් තමයි ආපහු යන්න තියෙන්නේ. කුරි කට්ටුවන් වල වගේ බෝට්ටුවක් එනකන් විතර තමයි යන්න තියෙන්නේ. ඔන්න අපි බෝට් එකට ආවා.
එහෙනම් මෙතනින් නාගදීප වීඩියෝ එක අවසන් කරනවා. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.